ඔය පන දාගෙන සීට් අප්ස් කරන්නේ නැතුව ඔයාලට හොඳ එක්සර්සයිස් දෙකක් මම කියලා දෙන්නම්. පෙන්නන්නම් කෝර් ස්ට්‍රෙන්ත් එක බිල්ඩ් කරගන්න. ඉතින් මේකට සීට් අප්ස් කරන වෙලේ මෙන්න මේක ඔයාලට කෙටල් බෙල් එකක් ගන්න පුළුවන්. නැත්නම් ඩම්බෙල් එකක් උනත් යූස් කරන්න පුළුවන්. හරිද? තියෙන්න ඕනේ legs wide එකට. ඊට පස්සේ අපි මෙහෙම නෙමෙයි ඉන්නේ. හොඳට මෙහෙම කියන්නේ ඉස්සිලා ඉන්නේ. ඉස්සිලා කියන්නේ අපි බොඩි එක full straight තියා ගන්න ඕනේ. chest එක උඩට ගෙනල්ලා ඊට පස්සේ මේ විදියට 1 හොඳට ඔයාගේ ඔබ්ලික්ස් ඒ වගේම ඇබ්ඩොමිනල් මසල්ස් හැමදේම එන්ගේජ් වෙනවා. ඒ වගේම කෝර් ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න පුළුවන්. try කරන්න මේ වගේ දේවල් සීට් අප්ස් කරන වෙලේ. අනිත් එක්සර්සයිස් එක තමයි leg raises. මේක ඇඩ්වාන්ස් ක්‍රමයකට කරන්න පුළුවන්. ඔයාට normally beginner කෙනෙක් වශයෙන් කරන්නත් පුළුවන්. හරිද? එතකොට මේක කෝර් ස්ට්‍රෙන්ත් එක බිල්ඩ් කරගන්න හොඳම එක්සර්සයිස් එකක්. ඇත්තටම ඔය සීට් අප් සයිඩ් ටු සයිඩ්ස් ඔය දේවල් කරන වෙලේ මේවා දැන් ලෙග් රයිසස් එකක් හරි විදිහට කරන්න පොඩි කාලයක් ඕනේ පුරුදු වෙන්න. කියන්නේ ඔයාගේ බොඩි එක බැලන්ස් කරගන්න ඕනේ කන්ට්‍රෝල් එකයි. එතකොට හරියට බ්‍රීත් ඉන් බ්‍රීත් අවුට් එක ඒ විදිහට. හරිද? ඉතින් හැබැයි මේ එක්සර්සයිස් එක ඔයා ඉම්ප්‍රූව් කරනවා නම් ඔයාට වෙන ඔය සීට් අප්ස් 100 200 එතකොට ක්‍රන්චර්ස් අර මොනවත් කරන්න ඕනේ නැහැ. මේකෙන් සතියකට 3 පාරක් 10 ගානේ හරි 15 ගානේ හරි සෙට්ස් 3ක් 4ක් කරා නම් more than enough. මේකෙදි වෙන්නේ ඔයාලා හැම වෙලේම shoulder එකකින් පොඩ්ඩක් එළියට තියාගන්න hands. හරිද? දෙක මේ විදිහට මේකේ දැන් මම කිව්වේ බිගනර් කෙනෙකුට කියන අලුතෙන් පටන් ගන්න කෙනෙකුටයි ඇඩ්වාන්ස් ලෙවල් එකටත් යන්න පුළුවන්. අලුතෙන් පටන් ගන්න කෙනෙකුට මේ විදිහට හොඳට හුස්ම අරගෙන මේ ගානට ගෙනල්ලා දාන්නත් පුළුවන්. හරිද? හැබැයි මේ එහෙම කරන්නේ නැහැ. පුළුවන් තරම් ඔයාව කන්ට්‍රෝල් කරනවා. ඔයාගේ බොඩි එක කන්ට්‍රෝල් කරන තමයි ඔයාට එන්ගේජ් කරගන්න පුළුවන් ඔයාගේ ඇබ්ඩොමිනල් මසල්ස්. රයිට්? ආයෙත් ඒ විදිහට. ඒ කියන්නේ බිගනර් කෙනෙක් අලුතෙන් කරන්න පටන් ගත්තාම ඒ විදිහට ලෙග් එක ගෙනාවහම ඇති. ඊට පස්සේ ඇඩ්වාන්ස් කෙනෙක් කරන්න ගත්තාම මම කායඩ hands ඒ විදිහටම shoulder wide. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් ලෙග් එක මෙන්න මේ විදිහට උඩටම ගෙනියන්න මේ විදිහට. right? ඊට පස්සේ පාදට ඒ විදිහට තමයි ඇඩ්වාන්ස් ලෙවල්. එතකොට ඔයාගේ මේ ඔබ්ලික්ස්, බෑක් මසල් එක, ඇබ්ඩොමිනල් මුළු කෝර් ස්ට්‍රෙන්ත් එකම බිල්ඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට තව ඔයාගේ බෑක් මසල් එක ස්ට්‍රෝං කරගන්නත් පුළුවන් ලෙග් රයිසස් එකෙන්. හරිද? ඉතින් බොරු දේවල් ෆලෝ කරන්න එපා. බොරුවට පන දාගෙන කරන්න එපා. ඇත්තටම නවත්තන්න හදනවා. ඒ වගේම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. තව videos බලා ගන්න. okay?